හා මම පියොමිකා ජයසුන්දර. මම වෘත්තියෙන් වෛද්‍යවරියක්. එතකොට දැන් අපි හැමෝම මුහුණ දෙන මේ වෙලාවේ ප්‍රශ්නයක් තමයි වයසට යන එක. අපි කාටවත් වයසට යන එක නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් වයසට යන එක පාලනය කරන්න. ඒ කියන්නේ වයස පාලනය කරන්න බෑ. වයසත් එක්ක අපේ ඇඟේ වෙනස් වෙනවා, අපේ හම වෙනස් වෙනවා, අපේ කොණ්ඩේ වෙනස් වෙනවා, අපේ ශරීරය ඇතුලේ පරිවෘත්තීය ක්‍රියා ඔය හැමදේම වෙනස් වෙනවා. ඕවා අවුල් වෙන එක චුට්ටක් පාලනය කරන්න අපිට පුළුවන්. එතකොට මම හිතුවා දැන් මටත් අවුරුදු 29. දැන් මාත් හරි කාලේ මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. එතකොට මගේ ලයිෆ් එකේ ජර්නි එකක් පටන් ගන්න කොහොමද මම මගේ මේ හැම වයසට යන එක, මගේ කොණ්ඩේ වයසට යන එක, මගේ ඇඟ ලෙඩ වලට යන එක පාලනය කරන්න කියලා. එතකොට අ ඒ මම ඒ කියන්නේ මම ස්ටඩි කරන්න පටන් ගත්තා. කියවනවා, ඒ කියන්නේ YouTube වීඩියෝස්, තව එක එක TikTok වීඩියෝස් ඕවා බලලා තව ඒ කියන්නේ ඉගෙන ගන්නවා. අ ඒ දේවල්. එතකොට මං හිතුවා ඒ දේවල් ඔයාලත් එක්කත් චුට්ටක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එතකොට අපේ ගර්ල්ස්ලා ඉන්නවා අවුරුදු 27න් උඩ. එයාලට හරි වැදගත්. දැන් කොහොමද අපි මොකද්ද කරන්නේ මේකට කියලා දැනගන්න එක. එතකොට මම පොඩි පොතක් මගේ මේන්ටේන් කරනවා. මම කොහොමද ඩයරි ලියන්න ආස කෙනෙක්. ඒක තමයි මගේ 2026 පොත. එතකොට මම මේකේ මුලින්ම මගේ ලයිෆ් ගෝල්ස් ලිව්වා. ඊට පස්සේ මගේ height weight measurements ටික, ඊපස්සේ මගේ blood test, ඊට පස්සේ මගේ gym routine, තව යාගේ routine, skin routine. දිගටම මම තාම ලියලා ඉවර නෑ. මම ලියන ගමන් ඉන්නවා. ඉතින් අපේ වයසත් එක්ක අපේ ඇඟේ කොලෙජන් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. එතකොට හැම ඉලාස්ටිසිටි එක අඩු වෙනවා. අපේ wrinkles එන්න ගන්නවා. අපේ අර චුටි චුටි පෝස් ඒවා පේන්න ගන්නවා. හැම කැත. ඊට පස්සේ කොණ්ඩේ යන්න ගන්නවා. hair roots වල තියෙන ප්‍රෝටීන් නම් අඩු වෙලා ඒවා කෙස් හැලෙන්න ගන්නවා. කෙස් සුදු වෙන්න ගන්නවා. ඊළඟට අපිට non communicable disease එනවා. ඒ කියන්නේ ඩයබටික් දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ඔය ටික එන්න පටන් ගන්නවා. එතකොට අපි අපේ අර සාමාන්‍යයෙන් හොඳ මේන්ටේන් කරගෙන අපේ බොඩි එක මේන්ටේන් කරගෙන හිටියොත් අපිට ඕයන් බේරෙන්න පුළුවන්. එතකොට අන්තිම එයිම් එක තමයි මේකේ අපි හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්නේ කොහොමද කියන එක. එතකොට මුලින්ම දැන් මේ ජර්නි එක පටන් ගන්න කලින් මං අ, මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම හොයාගත්ත දේවල් වලින් හිතුවා අපි මුලින්ම අපේ ඇඟේ බේසික් ලෙවල්ස් ගැන පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනි කියලා. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ බොඩි මෙෂර්මන්ට්. අපි බොඩි මෙෂර්මන්ට්ස් කියලා මොනවද බලන්නේ? අපේ weight එකයි height එකයි obviously ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපේ BMI එක කීයද කියලා මේකත් එක්ක. අපේ BMI එක තියෙන්න ඕනි පැත්තේද නැති පැත්තේද? underweightද normalද overweightද කියලා හොයාගන්න. අපේ BMI එක overweight එහෙමනම් අපිට ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා අපිට normal range එකට ගේන්න ඕනේ. ඊට පස්සේ අපේ hip එක, waist එක, abdomen length එක, neck එකේ length එක මේ ටික බලා ගන්න. ඒවත් එක්කම පොඩි කැල්කියුලේෂන් තියෙනවා hip to waist ratio එක ඊළඟට total fat distribution එක බොඩි එකේ ඒවා අපිට දැන් හොයාගන්න ලේසි. ඔක නම Google කරාට පස්සේ අපිට එනවා පොඩි කැල්කියුලේෂන් වගේ. ඒවට අපි අදාළ මෙෂර්මන්ට්ස් ටික අපේ දැම්මට පස්සේ ඒගොල්ලොම කැල්කියුලේට් කරලා එවනවා. එතකොට ඔය total fat percentage කියන එක. ඒක අපේ අපේ ඇඟේ කොහොමද fat distribute වෙලා තියෙන්නේ කියන එක. දැන් මගේ එහෙම ඒක ආවේ ලොකු අගයක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගෑනු ළමයි පිරිමි ළමයට වඩා fat distribution එක වැඩි අපේ ඇඟේ. හැබැයි ඒක ඕනට වඩා වැඩි නම් ඒක තියෙන්නේ නරක පැත්තට. එතකොට අපි මෙන්න මේ දේවල් ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපේ BMR එක. මේක වැදගත් අපි ඩයට් එකකට යනවා නම්. අපි එක්සර්සයිස් කරනවා නම්. එතකොට BMR එක කියන්නේ අර අපිට දවසට අපේ දවසේ වැඩ ටික කරගන්න ඕනේ එනර්ජි රික්වයර්මන්ට් එක. මේක කැල්කියුලේට් කරන්න ඔයාලට ලේසිම විදිහ තමයි ChatGPT. ඔයාලා ඔයාලගේ මෙෂර්මන්ට්ස් ටික ChatGPT එකට දාලා මොකද ඔයාගේ BMR එක කියලා අහුවොත් එයා කැල්කියුලේට් කරලා දෙනවා. ඊට පස්සේ BMR එකත් වෙනස් වෙනවා. ඔයා කරන ඇක්ටිවිටීස් එක්ක ඔයා හෙවි වර්ක්අවුට් වල එන්ගේජ් වෙනවද නැත්නම් ඔයා මොඩරේට්ද වර්ක්අවුට් කරන්නේ නැත්නම් ඔයාගේ දෙට වෙලා නිකන් ඉන්නවද ඒවත් එක්ක ඔයාට දවසට ඕනේ එනර්ජි රික්වයර්මන්ට් එක වෙනස් වෙනවා. දැන් කෙනෙක් අර ටිකක්
ගොඩක් මේ ඩයට් කරන්න පටන් ගන්නවා ඇග්‍රසිව්ලි. හැබැයි එතකොට එයාගේ අර දවසට ඕනේ එනර්ජි එකවත් ඔයා ගන්නෙ නැත්නම් ඒකින් පස්සේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒකේ අර හිටියටත් වඩා තත්ත්වය වර්ස් වෙන්න පුළුවන්. කොණ්ඩේ යන්න ගන්න පුළුවන්. ඒ වගේ අවුල් පැත්තට යන්න පුළුවන්. ඊළඟට ඔයාට ඒ ගමන්ම ඊට පස්සේ ඔයාට දවස් 2-3ක් වගේ අරගෙන ඔයා ඔයාගේ දවසට ඔයා කන මීල්ස් ටික. ඒ කියන්නේ උදේට කෑවේ මොනවද? බත් කොච්චරද? පරිප්පු කොච්චරද? ඒ වගේ ටික. ඊට පස්සේ ඔයා මොනවා හරි ස්නැක් කනවා නම් ඒවා ඒ ටික ඔක්කොම දාලා ඒකේ කොහොමද අද දවසේ වගේ BMR එක ඔයා කීයක් එනර්ජි අරගෙන තියෙනවද කියලා බලන්න ඕන. ඒත් එක්කම ඔයා දවසට ගත්තේ කොච්චර ප්‍රෝටීන්ද, කොච්චර කාබෝහයිඩ්‍රේට්ද, කොච්චර ඇඩඩ් සුගර් තිබ්බද කියන එක ඔය ටික ඔක්කොම ChatGPT එකෙන් ලස්සනට හදලා එවන්න. එතකොට ඒකින් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයා කොච්චර ප්‍රෝටීන් ගන්නවද? ඔයා ගොඩාක් කාබෝහයිඩ්‍රේට් ගන්න කෙනෙක්ද නැත්නම් අවශ්‍ය ලෙවල් එකට ගන්න කෙනෙක්ද? ඔයා ගොඩක් ඇඩඩ් සුගර් ගන්නවද? අපි හිතන්නේ නැති තරම් සුගර් පොඩි කේක් කෑල්ලකින් එක බිස්කට් එකකින් ගොඩාක් සුගර් එනවා. එතකොට මේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් ප්‍රෝටීන් එහෙම ගත්තොත් අඩුම ගානේ දැන් ඔයා කිලෝ 40ක් බර එක්කෙනෙක් නම් ග්‍රෑම් 40ක්වත් ප්‍රෝටීන් දවසකට ගන්න ඕනේ. එතකොට මේක වෙනවද? අපි ඇඟට ඕනි ප්‍රෝටීන් ගන්නවද? ප්‍රෝටීන් හරි වැදගත් මේ අපේ ඒජින් ප්‍රොසෙස් එකට හෙල්ප් එකක් ගන්න. මේ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඇඩඩ් සුගර් කොච්චරක් ගන්නවද? හරිම නරකයි සුගර් කියන එක. දැන් මම නම් හිතලා තියෙන්නේ සුගර් ටෝටලි කට් ඔෆ් කරන්න. හැබැයි ඒක හරි අමාරුයි. ඉතින් අපි ෆැන්ටසි දේවල් වලට ආසයිනේ. ඒ වුණාට ඔයා අපි කැල්කියුලේට් කරලා බැලුවහම අපි මෙච්චර සීනි කනවද කියලා දැනගත්තට පස්සේ නම් අපිට හිතෙනවා පොඩ්ඩක් අපි පාලනය කරොත් හොඳයි කියලා. එතකොට අපි මේ ටික පොඩි දවස් 3ක වගේ පොඩි ස්ටඩි එකකින් මේක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔයාගේ බ්ලඩ් ටෙස්ට් කරන්න ඕනේ. ඔයා කැමති නම් තමයි කරන්න ඕනේ. මම මගේ කරලා බැලුවා. කරලා බැලුවට පස්සේ ආපු රිසල්ට් හරිම නරකයි. මං හිතුවේ නෑ මට කොලෙස්ටරෝල් එහෙම ඇති කියලා. ඒ වුණාට ඔය තියෙන්න ඕනේ ඔක්කොම තියෙන. මුලින්ම අපිට පුළුවන් අපේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලන්න. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක අපි බලන්න ඕනේ හිමොග්ලොබින් කීයද කියලා. මගේ හිමොග්ලොබිනුත් අඩුයි. එතකොට හිමොග්ලොබින් අඩුයි නම් අපි හොයන්න ඕනේ මොකද්ද කෝස් එක කියලා. ගොඩාක් වෙලාවට එන කෝස් එක තමයි අයර්න් ඩෙෆිෂන්සි ඇනීමියා. ඒ කියන්නේ අපේ ඇඟට එන්න ඕනේ අපි අයර්න් යකඩ ටික අපි හරියට අරන් නැහැ. එතකොට මේ වගේ හේතුවක් නම් අපි අනිවාර්යයෙන්ම අයර්න් ස්ටාර්ට් කරන්න වෙනවා. එතකොට මේ බේසික් ලෙවල් එක බලන්න අපි හිමොග්ලොබින් බලන්න ඕනේ. ඊට පස්සේ අපි ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකයි ලිපිඩ් ප්‍රොෆයිල් එකයි බලන්න ඕනේ. ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක අපිට ඩයබටික් සීනි තියේද කියලා බලන්න. ඔය දැන් අර බෙල්ල වටේ එහෙම කළු වීගෙන එනවා නම් එහෙම අනිවාර්යයෙන්ම මේක කරගන්න මොනවද ඒවා අර වෝනින් සයින්. ඊළඟට ලිපිඩ් ප්‍රොෆයිල් එක. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් අපිට බලා ගන්න පුළුවන් කොලෙස්ටරෝල්. ඒකේ තියෙනවා LDL, HDL, ටෝටල් කොලෙස්ටරෝල් ගොඩාක් තියෙනවා. එතකොට අපි කොලෙස්ටරෝල් LDL එහෙම වැඩි නම් හොඳ නැහැ. එතකොට මගේ ටෝටල් කොලෙස්ටරෝල් උත් වැඩි, LDL උත් වැඩි ඔක්කොම. එතකොට අපිට අපි දැනගන්නවා මොනවද අපි රිස්ට්‍රික්ට් කරන්න ඕනේ අපේ කෑම මොනවද කන්න හොඳ නැත්තේ කියලා. ඊළඟට අපේ කිඩ්නිස් බලන්න ඕනේ. කිඩ්නිස් බලන්න අපිට තියෙනවා ටෙස්ට් දෙකක්. එකක් බ්ලඩ් යූරියා එක, අනිත් එක සීරම් ක්‍රියේටිනින්. ඔය දෙකෙන් එකක් කරගත්තාම ඇති. ඊට පස්සේ අපේ liver එක බලන්න ඕනේ. දැන් ඔය අපි හැමෝටම වගේ දැන් කාලේ කියන විදිහට අපි බහුතරයකට grade 1 හරි fatty liver තියෙනවා. දැන් කිඩ්නි එක සවුත් වීගෙන යනවනේ ඒක එච්චර හොඳ නැහැනේ. අපිට කිඩ්නි එක ගැන කිඩ්නි නෙවෙයි liver එක ගැන අවබෝධයක් ගන්න නම් අපිට liver function test කරන්න පුළුවන්. මුළු total liver function test එකම ඕනේ නැහැ. අඩුම තරමේ AST ALT වත් බලාගත්තොත් හොඳයි. ඊට පස්සේ අපේ විටමින් D ලෙවල් එක. විටමින් D ඩෙෆිෂන්සි කියන්නේත් හරි කොමන් ප්‍රශ්නයක් දැන් තියෙන. දැන් ඔය ඉස්සර වගේ නෙමෙයි වැටිච්ච ගම අපි බෝන් ෆ්‍රැක්චර්ස් එක්ක එහෙම වෙනවා. මොකද අපේ ඇඟේ විටමින් D අඩුයි. මගෙත් අඩුයි. බැලුවට පස්සේ තමයි මාත් දන්නේ. මගෙත් විටමින් D ඉන්සෆිෂන්ට් කියන එකේ තියෙන. දැන් මම විටමින් D බොන්නත් අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලා විටමින් D අඩුයි වගේ ප්‍රශ්න තියෙනවා නම් මේ මොනවාම හරි ප්‍රශ්න තියෙනවා ඔයාලා අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙලා ඔයාලා මොකද්ද කරන්න ඕනේ කියන එක එයාලගේ ඇඩ්වයිස් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට විටමින් D ලෙවල් එක. ඊට පස්සේ අපේ ඇඟේ මැග්නීසියම්, කැල්සියම්, සීරම් ඉලෙක්ට්‍රෝලයිඩ් ඔය වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඔය වගේ මට අමතක වෙච්ච ඒවා තියෙයිද කියලා මතක නෑ. ඔය ටික තමයි අපි බේසික්ම ටික අපි බලාගෙන අපේ ඇඟ ගැන පොඩි බේසික් අයිඩියා එකක් ගන්නවා. එතකොට
ඊට පස්සේ අපිට පුළුවන් අපි මොකද්ද කරන්න, අපි මොකක්ද ඊළඟ ප්ලෑන් කියලා තීරණය කරන්න. එතකොට ඉතින් මේකත් මගේ ජර්නි එකක්. මාත් හොයාගෙන යන්නේ. මම හිතුවා මම මේ ජර්නි එකේදී මට හම්බෙන අලුත් අයිඩියාස් ඒ කියන්නේ අලුත් ඉගෙන ගන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඩයට් රෙසිපීස් කියන. මොකද අපි කොච්චර ආසාවෙන් ඩයට් එකට ගියත් ඒවා කන්න බැරි නම් අපි ඒක දිගටම කරන්නේ නැහැ. ඒක නිසා දැන් ප්‍රෝටීන්, හයි ප්‍රෝටීන්, ලෝ කාබ්ස් තියෙන රස ඩයට් රෙසිපි තියෙනවා. ඒවා අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ස්කින් කෙයාර් රූටීන්. අපි කොහොමද අපේ හමට හරියටම ගැලපෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක තෝරගන්නේ? මොකද අපි කොච්චර සල්ලි දීලා කොච්චර ගණන් දේවල් ගෙනාවත් වැඩක් නැහැ. ඒක අපේ හමට ගැලපෙන්නේ නැත්නම් තියෙනවට වඩා වර්ස් වෙන්න පුළුවන්. ළඟට හෙයා කෙයාර් රූටීන් මට එහෙමනම් ඒක හරි වැදගත්. මොකද මං පොඩි කාලේ ඉඳලම මට තිබ්බේ චූටි කොණ්ඩේ. එතකොට දැන් කොණ්ඩේ එන්න යන්න ගිහලා තට්ටේ එක් වෙන්න යන්නේ. එතකොට අපි අපේ හෙයා කෙයාර් රූටීන් එකක් එහෙම පටන් ගත්තේ නැත්තොත් වයසත් එක්ක කොහොමත් කෙස් ටික හැලිලා යනවා. ඊළඟට වර්කවුට් ෂෙඩියුල්ස් මොනවද අපිට කරන්න පුළුවන්? ගෙදරදී මොනවද අපිට කරන්න පුළුවන්? අපේ ඇඟ අඩු කරගන්න, බඩ අඩු කරගන්න. ඊට පස්සේ අපි කරන එක්සර්සයිස් වලින් කොහොමද ඇෆෙක්ට් වෙන්නේ? අපි බඩට එක්සර්සයිස් කරා කියලා බඩ අඩු වෙනවද? ඒ දේවල් ඒවා ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ජොබ් එකත් එක්ක චුට්ටක් බිසියි. හැබැයි මට වෙලාවක් කරනකොට මම මේ වගේ වීඩියෝ එකක් එක්ක ඔයාලත් එක්ක මගේ අයිඩියාස් බෙදා ගන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මාත් එක්ක රැඳී ඉන්න සහ මේ වීඩියෝ එක ෂෙයා කරලා මට උදව්වක් දෙන්න කියලා. Thank you.